සුබ දවසක් කියලා සියලුම දෙනා එතාමත් ආදරෙන් පිළිගන්නවා අදත් වෙන රියම්ඩොරි වෙත. ඉතින් මේ සයිබ අවකාශයේ පවතින සමාජ මාධ්‍ය ජාලා තුළ මේක විද වැඩසටහන් අපිට දැක ගන්නට පුළුවන්. සමහර වෙලාවට ෆෝන් එක අතට ගත්තාම උඩට පාලට යන වාර අනන්ත අප්‍රමාණ වුණත් මොහොතින් මොහොත පැයෙන් පැය දවසින් දවස අපේ කාලය ගෙවිලා ගිය පළක් ඇති යමක් නොකරනවා වන්නට පුළුවන්. ඉතින් මේකට විසඳුමක් විදිහට පිනරි එම්බ්‍රොයිඩරි මගේ YouTube නාලිකාව තුළ වීඩියෝ විශාල ප්‍රමාණයක් අප්ලෝඩ් කරලා තියෙනවා. මේ තුලින් අපිට පුළුවන් වෙනවා මානසික සතුටකුත් ලැබෙමින් පවුලේ ආර්ථිකයටද දායක විය හැකි යමක් කරන්නට. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද ඊටමත් පහසුවෙන් ලේසියෙන් බෝ එකක් සකස් කරගන්න කියලා. මේ සඳහා අපිට අවශ්‍ය වෙනවා දිගාගල් 40ක රිබන් කොටසක්. ඉතින් මේක ඔයගොල්ලන්ට පුළුවන් ප්‍රමාණය වෙනස් කරලා ලබා ගන්න. මම ගත්තේ අඟල් 40ක 40ක් දිග රිබන් කොටසක්. ඒකේ මම මෙන්න මේ විදිහට මුලින්ම සකස් කරගන්නවා. ඔයාලට පුළුවන් මේක දිහා හොඳින් බලාගෙන ඉන්න. මේ වගේ පුංචි දේවල් අපිට ඉතාමත් ඉක්මනින් කලබලයට අවශ්‍ය වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වෙලාවට අපිට අවශ්‍යතාවයක් නැහැ නූල් හොය මැෂින් හොය ඉදිකටු හොය එන්න. මෙන්න මේ වගේ පුංචි දෙයක් ඉගෙනගෙන හිටියොත් අපිට පුළුවන් මේක ඉතාමත් ඉක්මනින් එම අවස්ථාව සඳහා ප්‍රයෝජනයට ගන්න. ඔන්න මම දැන් මේ බෝ එක හදලා ඉවරයි. අපි දැන් බලමු මේක කොහොමද මේ පල්ලෙහා කොටස හැඩ ගන්නවා ගන්න කියලා. අපිට පුළුවන් අපි කැමති මෝස්තරයක් මේ කොටසි කපා ගන්න. මේ විදිහට කපා ගත්තට පස්සේ අපි මේක සකස් කර ගන්නවා මේ විදිහට. විනාඩියක්වත් අපිට ගියේ නැහැ මේ බෝ එක සකස් කර ගන්න. ඉතින් ඊළඟටත් මම කියලා දෙන්න යනවා තවත් බෝ එකක් කොහොමද සකස් කරගන්නේ කියලා. ඒ සඳහාත් මම අරගෙන තියෙන දිගාංගල් 40ක රිබන් කොටසක්. ඒක මම මේ ඇඟිලි පාවිච්චි කරගෙන මෙන්න මේ විදිහට තමයි සකස් කරගන්නේ. මේකත් ඉතාමත් පහසුවෙන් සකස් කරගත හැකි බෝ එකක්. වැඩි දෙයක් නෑ. මෙන්න මේ විදිහට දෙපැත්තට සමබර කරලා අපි මේ ගැටේ දාගන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට තමයි අපිට ඒක පේන්නේ. ඉතින් ගලවලා ගත්තට පස්සේ අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට සකස් කරගන්න. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇති මේක ඉතාමත් පහසුවෙන් ලේසියෙන් කරගත හැකි නිර්මාණයක් බව. ඒකෙත් අපිට කැමති මොස්තරයක් මේ හරියේ අපි මොස්තරයක් යොදා ගන්නවා. ඉතින් ඒක කළාට පස්සේ අපේ බෝ එක මේ විදිහට තමයි අපිට පේන්නේ. මේ වගේ පුංචි දේවල් අපිට අවශ්‍ය වෙන වෙලාවල් එනවා. ඉතින් ඒ වෙලාවට අපිට පුළුවන් ඉතාමත් ඉක්මනින් මේක කරගන්න අපි මේක ඉගෙනගෙන හිටියා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඉදිකට්ටුවක් සහ පුංචි නූල් කොටසක් කරගෙන කොහොමද තව බෝ එකක් සකස් කරගන්නේ කියලා.
ඉතින් අද අපි බෝ හදන විදිහ 3ක් ඉගෙන ගත්තා. එදා වගේම වීඩියෝ එක අදත් හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝ එක බලන්න ඕනේ නම් බෙල් අයිකන් එක ක්ලික් කරන්න. සුබ දවසක්. ගෙහින් එන්න.